හායි කොහොමද ඔයාලට? ඉතින් අද ජනවාරි 1 වෙනිදා උදේම කිරිබත් හදන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හොඳට කිරි දාලා රසම රස කිරිබත් එකක් හදාගන්නයි යන්නේ. හැබැයි ඉතින් මම නම් හැදුවේ රයිස් කුකර් එකේ. මට ලේසි ඒ විදිහට තමයි කිරිබත් එක හදන්න. ඉතින් මේ ඉන්නේ අපේ හස්බන්ඩ්. එයා හොඳට උම්බලකට දාලා ලුණු මිරිසක් හදලා දුන්නා. ඉතින් කෙහෙල් කොලයකට අද උයාගත්ත කිරිබත් එක අතුරගෙන කපන්නයි ලෑස්තිය. හැබැයි මට නම් මේක ලස්සනට කපන්න බැරි වුණා. ඉතින් ඔයාලා කොහොමද කිරිබත් එක කපන්නේ? අලුවා කෑල්ලක හැඩයටද නැත්නම් කොටු හැඩයටද? මම නම් ඉතින් මෙන්න මේ විදිහට තමයි කැපුවේ. ඉතින් ඔන්න ඔය විදිහට කිරිබතුත් තියලා පොඩි කැම මේසයක් ලෑස්ති කරගත්තා. කාලේ ඉවර වෙලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආය ආවා. ඉතින් මේ ඉන්නේ මම. ඉතින් ඇගිදර ඇවිල්ලා දවල්ට කෑම හදාගත්තා. අද පොඩ්ඩක් විශේෂ කරලා තමයි කෑම හැදුවේ. අද හැමෝම ගෙදර ඉන්නවනේ. අද ඉතින් ජනවාරි 1 වෙනිදා නිසා පොඩි විශේෂයක් කරන්න කියලා හිතුවා. ඉතින් මේ විදිහට කෑම හදාගත්තා. ඒත් එක්කලා මම හදාගත්ත රසම රස ජෙලි කස්ටර්ඩ් ඩෙසර්ට් එකක් කෑම කාලා ගන්න. ඉතින් ඔන්න ඔහොමයි අද දවස ගත වුණේ.